මේ වීඩියෝ එක කරන්න හිතුනේ ලංකාවේ සාමාන්‍යයෙන් ගහක් සාමාන්‍ය පාරක් කරි හදන්න මොකක් හරි කරන එක පාර අයින් වල තියෙන මාරගස් ලොකු මාරගස් එහෙම ගලවලා අයින් කරලා දානවනේ. ඊට පස්සේනේ සංවර්ධනයක් කරනවා නම් කරන්නේ. මේක ඇවිල්ලා ජර්මන් වල මම ට්‍රක් පාකින් එකක ඉන්නේ. පාකින් එකේ මම මේ දැක්කේ මේ ගස් හතරක් තියෙනවා සාමාන්‍ය මේක මෙහි පාරවල් ලයිනට හිටවන ගස් වගේක්. ඒ කියන්නේ ඒක බහුලව තියෙන ගස් වගේක්. ඒ වුණාට ඒ ගස් ආරක්ෂා කරලා තියෙනවා. මේ පේනවද? මේ ගස් ඔක්කොම ආරක්ෂා කරලා තියෙනවා. මේ ඔක්කොම මේ කවර් කරලා ආරක්ෂා කරලා තියෙනවා. මං හිතන්නේ පස්සේ මේවා ගලවන් ගිහිල්ලා වෙන තැනක හිටවත් දන්නේ නැහැ. උනාට බලන්න පරිසරය ගැන හිතනවා, පරිසරය ගැන හිතලා ඉවර වෙලා මේ මිනිස්සු කරන දේෙන් ඇත්තටම ඉතින් ගහක් කොළක් මේව නාස්ති කරලා නැතුව ඇත්තටම සංවර්ධනය කියන දේ කරන්න ඕනි. ඒක ඇත්ත. ඒ වුණාට ඒත් මේ එකම ගස් කොළන් ඔක්කොම විනාශ කරන්න නැතුව ලංකාවේ උනත් සංවර්ධනය කරනවා නම් බොහොම වටිනවා. මම චූටි වීඩියෝ එකක් කරන්නේ මොකද මට ඒක හිතුණා මේ දැක්කහම මොකද ලංකාවේ පාරවල් හදන්න හරි මේ ප්‍රධාන පාරක් හදන්නේ ජර්මනියේ. ඒ වුණාට මට මේ දැක්ක දෙයක් තමයි දාන්න හිතුනේ. මගේ එච්චර ඔය වීඩියෝ සරම්මනම් ඒක මට එච්චර තේරෙන්නෙත් නෑ. මම මේක මට මේ දාන්න හිතුන හින්දා මම දැම්මේ. ඒ වුණාට පුදුම මේ විදියට ගස් කොළන් ආරක්ෂා කරනවා ඒගොල්ලෝ. ඒගොල්ලෝ ගොඩක් ෆයිබර්ස් වලින් තමයි වැඩ, ඒ කියන්නේ ගස් වලින් තමයි ගොඩක් වැඩ කරන්නේ. ඒ වගේම ඒගොල්ලෝ හිටවනවා. ඇත්තටම මේ ඒ අතින් ලංකාවේ කොච්චර ගස් තියෙනවද? ඒ ලංකාවේ තියෙන ගස් සංවර්ධනය ඕනි. සංවර්ධනය කරනකොට ගස් නාස්ති කරන්නේ නැතුව කරනවා නම් බොහොම අගේ. ඉතින් මේ චූටි වීඩියෝ එකක් වුණත් මේක වැදගත් කියලා හිතෙනවා නම් මම දන්නේ නැහැ. මම වැදගත් වුණත් නැතත් මම මේක දැම්මේ. ඉතින් ඇත්තටම පරිසරයට ඇත්තටම අපි ආදරය කරන්න ඕනි. මේ හැමදේම ඔය එල්ලිනෝ තත්ත්ව අනම්මනම් ඔක්කොම එන්න හේතුවත් ඒක තමයි. පරිසරය ඔය විනාශ කිරීම තමයි. ඉතින් කාර්මික රටක් වුණක් ඉතින් මේගොල්ලෝ මේ පරිසරය ගැන හිතනවා. ඉතින් හිතන හින්දානේ මේ ගස් ඔක්කොම ආරක්ෂා කරන්න දාලා තියෙන්නේ. මං හොයලා බැලුවා සාමාන්‍යයෙන් ගහක් එහෙම ගලවනවා නම් අනිවාර්යෙන්ම ඒක ලීගලි තමයි කරන්න ඕනේ. නැත්තම් ඒක නීතියෙන් ලොකු දඩයක් ගෙවනවා. එහෙම කරලා තමයි මේගොල්ලෝ මේ ගස් ආරක්ෂා කරලා පස්සේ ගලවයි. දන්නේ නැහැ ඉතින් මේ හදාගෙන යනකොට. දැන්ට නම් නැහැ. ඉතින් දැන්ට නම් මේ ගස් ආරක්ෂා කරලා තමයි තියෙන්නේ. බොහොම ස්තුතියි.